කොහෙදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා ඉවසා ඉදිමිතක් විලුවින් රන් රහසින් හෙමින් අදමිමන් සිහිනෙන් ඔබ සොයන්නම් welcome back to my YouTube channel. ඔන්න ඉතින් ඔයාලා ඉල්ලපු නිසා මම දේ vlog එකකුත් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕනේ මට මාර සතුටුයි. මොකද මගේ පළවෙනි subscribersලා 1000 සම්පූර්ණ වුණා. ඔයාලා හිතනවා ඇති අපෝ ඒක නම් චූටි ගානන්නේ. ඕක මොකද්ද කියලා. ඒ වුණාට මට නම් මාර සතුටුයි. ඒක නිසා මුලින්ම කියන්න ඕනේ thank you කියලා. ඒකට අද අපි පොඩි වැඩකට එළියට යන ගමන් හිටියේ. ඒත් එකම අපි හිතුවා කන්න තැනකටත් යනවා කියලා. ඔයාලා ගම්පහ කොළඹවට ඉන්න කෙනෙක් නම් දන්නවා කිරිබත්ගොඩ තියෙන අංකල් කිම් එක ගැන. අපි ඉතින් ඒකට ගිහින් මොන හරි පොඩි රාමෙන් එකක් හරි කාලිනවා කියලා හිතලා. ඊට පස්සේ අපි ටට්ටක් ගාලා අන්න අංකල් කිම් එකට ආවා. ඉතින් කොරියන් ෆුඩ් වලට ආස ඔයාට අලුත්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ෂොප් එකක් තමයි මේ. මේකේ රාමෙන් එක එක ෆ්ලේවර්ස් වලින් තියෙනවා. මම ඉතින් ඒක රාමෙන් ෆ්ලේවර් එකක් තෝරන ගමන් හිටියේ මම කලින් කාලා තියෙන එකක් කන්න හිතුවා. මොකද මට අලුතෙන් එකක් කාලා ඇලර්ජික් වෙයි කියලා බයට මම කලින් කාලා තියෙන එකක්ම කනවා කියලා හිතුවා. කොහොම හරි අපි බුල්ඩැක් ක්‍රීම් කාබෝනාරා රාමෙන් එකයි බුල්ඩැක් රෝස් රාමෙන් එකයි තව ෂින් රාමෙන් එකයි සිලෙක්ට් කරගත්තා. තව මේකේ එක කොරියන් ෆුඩ් ගොඩක් තියෙනවා. ඔයගලන්ට කැමති නම් ඒවත් ගන්න පුළුවන්. තව අපි ඩ්‍රින්ක් විදිහට ගත්තා පීච් ඩ්‍රින්ක් එකකුයි පොමග්‍රැනට් ඩ්‍රින්ක් එකකුයි. තව මේකට ඇඩ්-ඔන්ස් කැමති නම් එකතු කරගන්න පුළුවන්. මම ඩම්බ්ලින් and චීස් ඇඩ් කරගත්තා. ඔයාලට මේ වගේ එක එක ජාතියේ කොරියන් ෆුඩ් මේකෙන් ගන්න පුළුවන්. රාමෙන් එක කන්න තියෙන අපිටම කුක් කරගෙන ඉතින් අපි ගත්ත ෆුඩ් ඔක්කොම බිල් කරලා තමයි අපිට රාමෙන් එක කුක් කරගෙන කන්න තියෙන්නේ. මේ වගේ කියුට් අයිටමුත් මේකේ තියෙනවා. සිහිනෙන් ඔබ සොයන්නම් ආදරේ මගේ පනතම රාමෙන් සිලෙක්ෂන් එක තියෙන තැන තියෙනවා. ඒ රාමෙන් එකේ ට්‍රේ එකයි ඒක කුක් කරගන්න ඕන කප් එකයි. අපි ඒක අරන් ගිහිල්ලා මේ විදිහට කුක් කරන්න ඕනේ. නොසිතූ දවසේ හමු වෙලා ඩම්ප්ලින්ස් වෙනමයි හදන්න ඕනේ. රාමෙන් එක හදද්දී නූඩල් එක එකට දාලා මැෂින් එකෙන් ඒකට හොට් වොටර් ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. මොකද ඒක මික්ස් කරගත්තේ නැති වුණත් ඒක ඇලෙනවා. ඩම්ප්ලින් එක වෙනම තමයි හදන්නේ. නොසිතූ දවසේ හමු වෙලා ඉවසා ඉදිමිතක් රාමෙන් ෆ්ලේවර්ස් අනුව මේක තියාගන්න ඕනේ වෙලාව වෙනස් වෙනවා. මං හදපු එක නම් විනාඩි 3ක් විතර තිබ්බා. රාමෙන් එක කුක් කරගත්තෙන් පස්සේ තමයි අපි ගත්ත අනිත් දේවල් දාගන්න තියෙන්නේ. කියන්නේ චීස් වගේ දේවල් ඒකට ඇඩ් කරගන්න තියෙන්නේ. කැමති නම් සොසේජස් ඇඩ් කරගන්න පුළුවන්. අපි සොසේජස් ගත්තේ නැහැ. ටික වෙලාවක නූඩල් එක තැඹුණාට පස්සේ තමයි ඒකේ පැකට් ටික ඇඩ් කරගන්න තියෙන්නේ. එතන දාලා තියෙනවා ඒක කුක් කරගන්නේ කොහොමද කියලා. ඒක තේරෙන්නේ නැත්තම් ස්ටාෆ් එකෙන් අහන්න පුළුවන්. අහගෙන කුක් කරගන්න පුළුවන්. අපේ එක රාමෙන් එකක් නම් හදලා ඉවරයි. අනිත් එක තාම හදන ගමන් ඉන්නේ. ඩම්ප්ලින් දෙකත් හරි. ඉවසා ඉදිමිතක් විලුවින් රන් රහසින් හෙමින් අදමිමන් මගේ ෂින් රාමෙන් එකත් මම මේ විදිහට හදාගත්තා. අපි ගියපු දවසේ වැඩි කට්ටිය හිටියේ නැහැ. වෙනදට ගොඩක් කට්ටිය ඉන්නවා නම් ඒක හදාගන්න ටික වෙලාවක් යනවා. ඊට
පස්සේ අපි අපේ රාමෙන් වලට චීස් ඇඩ් කරගත්තා. කොහෙදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා රාමෙන් එක රස්නේ නිසා ටික වෙලාවක් ඇද්දි චීස් එක දිය වෙනවා. ෆිනුෆින් රන් රහසින් හෙමින් නදමිම ඊට පස්සේ ඩම්ප්ලින් එකත් අපි අපේ මේකට ඇඩ් කරගත්තා. ඔයා තාම මේ වීඩියෝ එක බලනවා නම් ලයික් එකක් දාන්න. මේ තියෙන්නේ පීච් ඩ්‍රින්ක් එක. මේක අර අයිස් කප් එකට දාලා ඒක මික්ස් කරගන්න ඕනේ. මේ තියෙන පොමැගනේට් ඩ්‍රින්ක් එක. මම මිල්ක් බොන්න ආස නැහැ. ඒක නිසා මම මිල්ක් ජාති ගත්තේ නැහැ. කැමති නම් මිල්ක් ජාතිත් ගන්න තියෙනවා එතන. රහසින් හෙමින් නදමිම හරි දැන් අපි රාමෙන් හදලා ඉවරයි. ඔබ සොයන්නම් ආදරේ මගේ පනත මං කොහෙදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා ඉවසා මේ ඩ්‍රින්ක් වල නම් එහෙම ලොකු රසක් නැහැ. රන් රහසින් හෙමින් මං හිතපු තරම් රසක් නැහැ. ඒ වුණාට රාමෙන් එක නම් හරිම රහයි. සොයන්නම් ආදරේ ෂයින් රාමෙන් එකයි බුල්ඩැක් රෝස් රාමෙන් එකයි හරිම රසයි. මං ආසයි රාමෙන් දෙකට. ගොඩක් වෙලාවට අංකල් කිම් එකේ K-pop song තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ BTS ලගේ, Blackpink ලගේ, TXT ලගේ song එහෙම තමයි දාලා තියෙන්නේ. ඉතින් කොරියාවට සහ K-pop වලට ආසම කෙනෙක් යන්න ඕන තැනක් තමයි අංකල් කිම් එක කියලා කියන්නේ. මං වැඩි සැලකන්නේ කෙනෙක් නෙමෙයි. ඒත් ඒකේ ටිකක් වැඩිපුර සාමාන්‍ය ගානට සැර තියෙනවා. ඉතින් අර ඩ්‍රින්ක් එකත් එක්ක ඒක ෂේප් වුණා. කොහෙදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා ඉවසා හිතිමිහිතක් ෆිනුෆින් රන් රහසින් හෙමින් නදමිමං සිහිනෙන් ඔබ සොයන්නම් ආදරේ මගේ පනත මං ඊට පස්සේ අපි පොඩ්ඩක් පිස්සු නටන්න ගියා. අංකල් කිම් එකට ගියොත් අනිවාර්යෙන් යන්න ඕන තැනක් තමයි මේ තියෙන්නේ. එතන තියෙන එක එක දේවල් දාලා අපි එක එක විදිහට ෆොටෝස් ගත්තා. කැමති නම් ඔයගලන්ට ඒගොල්ලන්ගේම ෆොටෝස් ගන්න පුළුවන්. ඒකට පොඩි චාර්ජ් එකක් ගන්නවා. ඒ අයිටම් දාලා එතනින් ෆොටෝ ගන්න පුළුවන්. අරගෙන ඒ ගත්ත වෙලාවේ පොඩි වීඩියෝ එකකුත් හම්බෙනවා. QR code එක ස්කෑන් අපිට ඒක ගන්න යන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඒ වුණාට අපි එතෙන්ට වෙලා පිස්සු නටුව ටික වෙලාවක් වීඩියෝ කර කොහෙදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා ඉවසා එක එක දේවල් දාලා පිස්සු නටුව අපි තුන් දෙනා එතෙන්ට වෙලා හොඳට කාලා සිහිනෙන් ඔබ ඊට පස්සේ අපි පිස්සු නටලා එළියට ගියා. එළියට ගියට පස්සේ තමයි මතක් වුණේ අපිට තාත්තලා මුකුත් ගත්තේ නැහැ නේද කියලා. ඊට පස්සේ අපි කීස් එකට ගිහිල්ලා ඒගොල්ලන්ටත් රාමෙන් දෙකම ගත්තා. අතනින් රාමෙන් ගන්න අමතක වුණ නිසා තමයි ඒගොල්ලන්ට රාමෙන් දෙකක් ගත්තේ. එතන ඉතින් කුක් කරගෙන එන්න බැරි නිසා අපි ගෙදර ගිහලා හදාගන්න අමතක රාමෙන් දෙකක් ගන්න ගියා. හොව් ඔයා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඔයාලා යාළුවොත් එක්ක මේ තැනට යන බලාගෙන ඉන්නවා නම් මේක යාළුවන්ටත් ෂෙයා කරන්න. ආදරේ මගේ පනත මං කොහෙදෝ තිබුණේ ඔන්න ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. තාම මේ වගේ වීඩියෝ නම් ඒත් කමෙන්ට් කරන්න. Thanks for watching.